පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තිබෙනවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ නිම්නාවිව බේකටගෙන ගෙදර එක්කරගෙන ආවට පස්සේ කෙවින් යනවා නිම්නාවිලයි ගෙදර මේ අම්මවයි තාත්තවයි මුණ ගැහෙන්න. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මොන වගේ දෙයක් සිදු වේවි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි අද වීඩියෝ එක තුලින්ම මේ ගැන කතා කිරීමට බලාපොරොත්තුවකුත් එකතු කරගන්නට කැමැත්තක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට chance එකක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක සමගින් එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් ෂෙයා කරන්නත් අමතක කරන තැනට නම් පත් වෙන්නම එපා කියන කතාව තමයි අද වීඩියෝ එක ඔස්සේ මම ඔයාලට මතක් කරන්නේ. තව දෙයක් මම ඔයාලට මතක් කරලා දෙන්නද? මේ ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්නට ඕනි දෙයක්. ඒ තමයි දැන් නිම්නාවිගේ තාත්තටත් සැකයක් ඇවිත් තියෙන්නේ. මේ මිනිස්සයා වෙලාවකට හැසිරෙන විදිය නම් සාමාන්‍ය මිනිස්සෙක් වගේ නෙවෙයි කියන තැන ඉඳගෙන තමයි මේ වෙලාවේදී වැඩ කටයුතු කරගෙන යන්නේ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක හරහා මතක් කරන්නටත් පුළුවන්. ඉතින් අම්මත් එක්කත් ඒ සම්බන්ධව නිම්නාවිගේ තාත්තා කිව්වා. කෙසේ වෙතත් දැන් නිම්නාවි බේරගන්න අවස්ථාව කෙවින්ලට හම්බ වෙනවා. මොකද ඒකට හේතුව තමයි කෙවින්ලා ගොඩාක් මහන්සිලා නිම්නාවිව හොයනවා. ඒ වගේම නුරාන් ගොඩාක් වෙලාවට ඔය කෙවින්ට කතා කරනවා, කෙවින්ගෙන් ලොකු මුදලක් ගන්න හදනවා. ඒ විතරක් නෙමෙයි ගොඩාක් වෙලාවට ඔය නුරාන්ගේ ගෝලයා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකදී නැවත වතාවක් නිම්නාවි පැනලා යන උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. තමන්ගේ ජීවිතේ නැති කරනවා කියලා තර්ජනයකට එන්නත් පුළුවන්. ඉතින් ඒ විදියට බය වෙලා කොහොම වුණත් නිම්නාවිව ගෙදර එක්කරගෙන ආවට පස්සේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙවි. ඉතින් එතන ලොකු ආදරයක් තියෙනවා. හැබැයි කොච්චර ලොකු ආදරයක් තිබුණා වුණත් මෙන්න මේ වගේ කාරණාවක් තියෙනවා කියන කාරණාව තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කාරණාව. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවෙත් මතක් කරන්නට chance එකක් තියාගෙන ඉන්නවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ මොහොතේදී කතා කරන්නට අවස්ථාවක් තියාගන්නේ පවා. දැන් මම තව දෙයක් ඔයත් එක්ක එකතු වෙලා කතා කරනවා. ඒ තමයි කෙවින් ගෙදරට ඇවිල්ලා සමාව ගන්නවා. ඉතින් ඒ සමාව ගත්තට පස්සේ පස්සේ මේ වගේ වැරදි කරන්න එපා. ඔයා භාවනා එක්ක ආදරෙන් ඉන්න කියලා නිම්නාවි කියනවා. සහ තමන්ගේ අම්මට තාත්තටත් ඉල්ලීමක් කරනවා තේ වේලක් හරි ලබා දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් මේ කට්ටිය එක්කම එකතු වෙලා මේ සින්දන් තේ බොන දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ තමන්ගේ දුව මංජුතරනේ ආදරය කරේ. මොකද එයා දුප්පත් කෙනෙක් නිසානේ තමන්ගේ පැලැන්තිට ගැලපෙන කෙනෙක් එක්කනේ. හැබැයි කෙවින් එක්ක වගේ කෙනෙක් එක්ක නම් කවදාවත් අපේ දුව පැටලෙන්න බලාපොරොත්තුවක් තියාගන්නේ. ඔය අදහස අතාර ගන්න කියන ඉල්ලීම කරන්නයි තාත්තට ඕනේ.